ආයිබෝවන් සුපුරුදු පරිදි ඔයාලා හැමෝම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා ශානිත් කුරියා YouTube channel එකට. අද අපි කතා කරනවා පරණ සිලබස් එකට අනුව නම් 43 වෙනි පාඩමට අදාළ ව්‍යාකරණ කොටස් දෙක ගැන. වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු අද අපිට කතා කරන්න තියෙන්නේ මොන වගේ ව්‍යාකරණ දෙකක්ද කියලා. ඉතින් වීඩියෝ කරන්න කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. පුංචි bell icon එකත් click කරොත් ඉස්සරහට මම ගෙන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ළමයි අද වීඩියෝ එකකින් ඉගෙන ගන්න තියෙන ව්‍යාකරණ දෙක තමයි ආ ඕ හේ නොත්තා කියන ව්‍යාකරණයත් මේ චියෝ කියන නිපාතයත්. ඉතින් ඔයාලට මේ චියෝ කියන නිපාතය නම් කලින් පාඩමක මං හිතන්නේ 19 වෙනි පාඩමේ වගේ මේක අපි ඉගෙන ගත්තා. කමක් නැහැ අපි මේ පාරත් කතා කරමු. ඊ타මත්ම සරල ව්‍යාකරණ දෙකක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. අද අපි ඉගෙන ගන්න පළවෙනි නිපාතය තමයි ආ ඕ හේ නොත්තා කියන නිපාතය. ඒ කියන්නේ සිංහල භාෂාවෙන් නම් සිදු කරලා තියෙනවා. සිදු කරලා අවසන්. ඒ කියන්නේ සිදු කර තබන්න. මොන හරි දෙයක් කරලා තියන්න. කරලා තිව්වා. අන්න ඒ වගේ අර්ථයක් ගන්න තමයි මේ ආ ඕ හේ නොත්තා භාවිතා කරන්නේ. තේරුණා නේද? සිදු කර තබන්න. ඒ කියන්නේ මේක කරලා තබන්න. නැත්නම් කරලා තැබුවා. කරලා තියන්න. කරලා දාන්න. අපි නිකනුත් කියන්නේ ඕක කරලා දාන්න කියලා. අන්න ඒ වගේ කරලා තියන්න. සිදු කර තබන්න. අන්න ඒ වගේ අර්ථයක් ගන්න තමයි මෙන්න මේ ආ ඕ හේ නොත්තා කියන නිපාතේ භාවිතා කරන්න. අපි උදාහරණත් එක කතා කරනවානේ. එතකොට ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු. මෙම නිපාතය ක්‍රියාපද සමග යෙදීමෙන් යම්කිසි ක්‍රියාවක් සිදු කර තබන්න. මම අර කලින් කියලා දුන්නේ. සිදු කර තබන්න යන අර්ථය නිර්මාණය කර ගැනීමට හැක. ක්‍රියාපද පොදු භාෂාවේ නීති වලට අනුව සකසා යෝ ඉවත් කොට නොත්තා යොදනු ලබයි. තේරුණා නේද? පොදු භාෂාව කියන්නේ මොකක්ද කියලා ඉතින් ඔයාලා මේ වෙනකොට දැනගෙන ඉන්න ඕන. මම වීඩියෝ ගොඩකදී කියලා දුන්න පොදු භාෂාව කියන්නේ අපි ඒක කොහොමද හොයාගන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නනේ. සරල වර්තමාන කාලය කියලා. අපි පොදු භාෂාව විදිහට ඒක තමයි ගන්නෙ. හරිද? අපි දැන් උදාහරණත් එක්ක මේක ඉස්සරහට කතා කරගෙන යමු. දැන් තේරුණා නේද? ආ ඕ හේ නොත්තා කියන්නේ සිදු කර තබන්න. සිදු කරලා තියන්න. කරලා දාන්න. කරලා මොනවා හරි දෙයක් සිදු කර තබන්න. සිදු කරලා තියන්න කියලා අපි කියන්නේ. ඔය වැඩේ කරලා තියන්න කියලා. අද එනකොට ඔය වැඩේ කරලා තියන්න ඕනේ. අපි මේ සිංහල භාෂාවෙත් එහෙම කතා කරනවානේ. අන්න ඒ වගේ අර්ථයක් ගන්න තමයි මෙන්න මේ ආ ඕ හේ නොත්තා කියන නිපාතය භාවිතා කරන්නේ. බලන්න පළවෙනි උදාහරණය සදා. සදා කියන්නේ මිලදී ගන්නවා. මේකේ වර්තමාන කාලේ නැත්තම් පොදු භාෂාව මොකක්ද? සායෝ. සායෝ. එතකොට සායෝ කියන එකේ යෝ ඉවත් කරාම සා. එතකොට සා නොත්තා. හැබැයි අර තා ප්‍රත්‍යයෙන් අපි තියන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ව්‍යාකරණයක් ක්‍රියාපදයක් මොනවා වුණත් අපි එහෙම තියන්නේ නැහැ. තා ප්‍රත්‍යයෙන් තියන්න බෑ. එතකොට අපි ඒක අතීත කාලෙන් හෝ වර්තමාන කාලෙන් හෝ අනාගත කාලෙන් තමයි තියන්නේ. දැන් මෙතන නම් තියෙන්නේ අතීත කාලෙන්. එතකොට සා නොස්සෝයෝ. සා නොස්සෝයෝ. මිලදී අරන් තැබුවා. මිලදී අරන් තිව්වා. මොනවා හරි දෙයක් මිලදී අරන් තිව්වා. මම මේක මිලදී අරන් තිව්වා දැන්ටම. අපි අන්න ඒ වගේ දෙයකට තමයි මෙන්න මේ සා නොස්සෝයෝ කියන එක භාවිතා කරන්නේ. බලන්න දෙවෙනි උදාහරණේ මන්දල්ද. මන්දල්ද කියන්නේ සකස් කරනවා නැත්නම් හදනවා කියන එක. එතකොට ඒකේ වර්තමාන ස්වරූපේ නැත්තම් පොදු භාෂාව තමයි මන්දරෝයෝ. මන්දරෝයෝ. මන්දරෝයෝ කියන එකේ යෝ ඉවත් කරාම එතකොට මන්දරෝ. මන්දරෝ. එතකොට මන්දරෝ කියන එකට නොත්තා එකතු කරනවා. මන්දරෝ නොත්තා. හැබැයි එහෙම තියන්න බෑ. මන්දරෝ නොසේයෝ. මන්දරෝ නොසේයෝ. හදලා තබන්න. ඒ කියන්නේ දැන් මෙතන සේයෝ කියන නිපාතය එකතු වුණාම මෙතෙන්ට අර විධානයක් වගේනේ. එතකොට මන්දරෝ නොහසේයෝ. හදලා තියන්න ඕන. මම ගෙදරදී එක හදලා තියන්න ඕන. තේරුණා නේද? අර තා ප්‍රත්‍ය දැන් මේ මන් ආ ඕ හේ නොත්තා කියන එකේ තා අයින් කළා. එතනටත් ව්‍යාකරණයෙන් මේ ගලපලා තින්නේ. දැන් පළවෙනි ව්‍යාකරණය නම් අතීත කාලෙන්. දැන් මෙතන සේයෝ ආවම් නිකන් අර විධානය කිරීමක් වගේ. තේරුණාද? එතකොට මන්දරෝ නොහසේයෝ කියන්නේ හදලා තියන්න. හදලා තබන්න. ඒ වගේ. තුන්වෙනි උදාහරණේ තියෙනවා ඉල් හදා. ඉල් හදා කියන එකෙත් අපි වර්තමාන ස්වරූපය ගත්තා ඉල් හේයෝ වැඩ කරනවා. එතකොට ඒකට අපි යෝ ඉවත් කළා නොත්තා එකතු කරනවා. එතකොට ඉල් හේ නොත්තා. හැබැයි එහෙම තියන්න බෑ. එතකොට ඉල් හේ නොහල් කේයෝ. ඉල් හේ නොහල් කේයෝ. ඉල් කේයෝ. අර කරන්නම් කියන එක. එතකොට කරලා තබන්නම්. අර ඉල් හේ නොහල් කේයෝ කියන්නේ වැඩ කරලා තබන්න. මේක අනාගත කාලෙන් තමයි මෙතන තියෙන්නේ. තේරුණා නේද? ඒක ගලපන්න ඕන ව්‍යාකරණ දිහා බලලා තමයි අපි මේක තේරුම් ගන්න ඕනේ. මේක මොන කාලේ ක්‍රියාපදයක්ද මොන කාලේ ව්‍යාකරණයක්ද කියලා.
තේරුණානේ? එතකොට ආ ඕ හේ නොත්තා කියන්නේ මොකක්ද? මොනා හරි දෙයක් කරලා තියන්න. කරලා දාන්න, සිදු කරලා තබන්න. අන්න ඒ වගේ අර්ථයක් ගන්න තමයි මේ ආ ඕ හේ නොත්තා කියන නිපාතය අපි භාවිතා කරන්නේ. බලන්න පළවෙනි උදාහරණය ඔන්ජේ channel පුරෝකායෝ. ඔන්ජේ channel පුරෝකායෝ. කවද්ද බඩු මිලදී ගන්නේ? එහෙමත් නැත්නම් කවද්ද බඩු මිලදී ගන්නේ යන්නේ කියලා තමයි අහන්නේ. එතකොට උත්තරේ දීලා තියෙනවා පොල්සෝ. දැනටමත් පොල්සෝ පොා නොස්සෝයෝ. පොල්සෝ පොා නොස්සෝයෝ. දැනටමත් බඩු අරන් තිව්වලු. දැකද දැන් අර පොල්සෝ පොා නොස්සෝයෝ කියන්නේ බඩු අරන් තිව්වා කියලා. අතීත කාලෙන් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔයාලා පොදුවේ දැනගන්න ඕනේ මේ ආ ඕ හේ නොත්තා කියලා කොහේ ආවත් මේ සිදු කරලා තැබුවා කියන අර්ථය තමයි මෙතන මේ ගන්න උත්සාහ කරන්නේ. තේරුණා නේද? දෙවෙනි උදාහරණේ තියෙනවා නෙයිල් කචි මුනල් තත්තා නොහල්කේයෝ. ඒ කියන්නේ මොකක්ද? හෙට දක්වා දොර ලොක් කරලා තියන්නම්. දැන් තත්තා නොත්තා කියන එක තමයි මේ තත්තා නොල් කේයෝ වෙලා තියෙන්නේ. තේරෙනවද? කරලා තියන්න. එල් කේයෝ කරන්නම් කියන නිපාතේ. අර එල් කේයෝ කරන්නම් කියන නිපාතයත් එතනට එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ තත්තා නොත්තා කියන එක තත්තා නොල් කේයෝ කරලා තියන්න. තේරුණාද? තුන්වෙනි උදාහරණේ තියෙනවා මොන්ජෝ ප්යොක්තරල් ඔම්ගියෝ නොසේයෝ. මොන්ජෝ ප්යොක්තරල් ඔම්ගියෝ නොසේයෝ. ඒ කියන්නේ මොකක්ද? මුලින්ම gadol මාරු කරලා තියන්නම් කියලා තමයි කියන්නේ. එතකොට මෙතන පොදුවේ ගත්තම් ඔයාලට තේරෙනව නේද මේ ආ ඕ හේ නොත්තා කියන එකත් එක්ක මොන ව්‍යාකරණය ඇවිල්ලා කොහොම ගැලපුවත් මේ නොත්තා කියන එකේ අර්ථය තමයි සිදු කර තබන්නම් කියන අර්ථය කියලා. ඒකට ඉතින් ඒක අතීත කාලයෙන් වෙන්න පුළුවන්, අනාගත කාලයෙන් වෙන්න පුළුවන්, විධානයක් වෙන්න පුළුවන්, වර්තමාන කාලයේ වෙන්න පුළුවන්. ඒක වෙන වෙනම ඒ අවස්ථාවරණ ඔයාලා අවබෝධ කරගන්න ඕනි මේක මේ මොන කාලෙන්ද කියවෙන්නේ කියලා. හැබැයි පොදුවේ ගත්තම ආ ඕ හේ නොත්තා කියන්නේ සිදු කර තබන්නම් නැත්නම් සිදු කරනවා. සිදු කර තිව්වා. අන්න ඒ වගේ අර්ථයක් තමයි මේ ආ ඕ හේ නොත්තා කියලා කියන්නේ. අපිට ඉගෙන ගන්න තියෙන දෙවන නිපාත කොටස තමයි චියෝ කියන නිපාතය. මේක කලිනුත් මම කතා කළා වීඩියෝ එක පටන් ගද්දිත් මම ඔයාලට කිව්වනේ. පරණ සිලබස් එකේ නම් 19 වෙනි පාඩමෙත් මේ නිපාතය අඩංගු වෙලා තියෙනවා. කමක් නැහැ අපි ආයෙත් කතා කරමු මේ පාඩමෙත් අපිට ඉගෙන ගන්න තියෙන හන්දා. චියෝ කියන්නේ නේද කියන අදහස ගන්න භාවිතා කරන නිපාතේ. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න දෙන්නෙක් තුන් දෙනෙක් ඔයාලා කතා කරනකොට දන්න දෙයක් අපි ආයෙ ඉස්මතු කරන්න අපි අහනව නේද? මේ ඒ අරයා නේද? ඒ කියන්නේ ඒ දේ අපි දැනගෙනත් අපි දැන් ඔයා හිතන්න කෙනෙක්ව දකින්නවා කියලා ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර්ව දැකත් අපි හැමෝම දන්නවා ඒ ડોක්ටර් කෙනෙක් කියලා. අපි ඒත් ආයෙත් කියනව නේද? අර ડોක්ටර් කෙනෙක් නේද? ඒ කියන්නේ යා ડોක්ටර් කෙනෙක් කියලා අඳුන ගන්න පුළුවන් ලක්ෂණ තියෙද්දි අපි අර ආයෙත් ඒක දිහා බලාගෙන කතා කරන්නේ. ඒක දැනගෙනත් එයා ළමෙක් නේද? ඒ ડોක්ටර් කෙනෙක් නේද? අන්න ඒ වගේ අදහසක් හෝමාරු කරගන්න තමයි මෙන්න මේ චියෝ කියන නිපාතය භාවිතා කරන්නේ. මෙම නිපාතය දන්නා දෙයක් නැවත තහවුරු කර ගැනීම සඳහා අනෙත් පාර්ශවයෙන් විමසීමේදී භාවිතා කරනු ලබයි කියලා කියනවා. තේරුණා නේද? ඒ කියන්නේ දන්න දෙයක් නැවත තහවුරු කරගන්න තමයි මෙන්න මේ චියෝ නිපාතය භාවිතා කරන්නේ. ක්‍රියාපද සමග තා ඉවත් කොට සරහල් ભેදයකින් තොරව චියෝ යොදන අතර. තේරුණාද? ඒ කියන්නේ මේක මේ ක්‍රියාපදත් එක්ක භාවිතා කරනකොට ක්‍රියාපදේ තා ඉවත් කර සරහල් ભેද මුකුත් ගලපන්නේ නැහැ. කෙලින්ම චියෝ අපි එකතු කරනවා කියලා කියනවා. හැබැයි නාමපද සමග යෙදීමේදී නාමපදය සරයකින් අවසන් වේ නම් චියෝද හල් කිරීමකින් අවසන් වේ නම් ඉචියෝද යොදනු ලබයි කියලා කියනවා. හරිම සරලයි මේක. ක්‍රියාපදත් එක්ක සරහල් ભેද නැහැ. ඔයාලා වෙනම ෂෝට් නෝට් එකක් දාගන්න. ක්‍රියාපදත් එක්ක සරහල් ભેද නැහැ. හැබැයි නාමපද සරයකින් අවසන් වේ නම් චියෝ, හල් කිරීමකින් අවසන් වේ නම් ඉචියෝ. තේරුණා නේද? හරි. බලන්න මම පුංචි උදාහරණ තුනක් අරන් තියෙනවා. කදා. කදා කියන එකේ අපි තා අයින් කරනවා. මොකද ක්‍රියාපදයන්. එතකොට කචියෝ ගියා නේද? ඔයා අයියේ වැඩට ගියා නේද? ඒ කියන්නේ ඔයා වැඩට ගියා කියලා දැනගෙනත් අපි අර ඒක ආයෙත් නිකන් තහවුරු කරගන්න අහන්නේ. ඔයා අයියේ වැඩට ගියා නේද? ඔයා කෑව නේද? මම දැක්ක ඔයා කනවා. ඔයා කෑව නේද? අර ඒ දන්න දේ නැවත නැවතත් තහවුරු කරගන්න අහනකොට තමයි මෙන්න මේ චියෝ කියන නිපාතේ භාවිතා කරන්නේ. ඉල්හදා. ඉල්හදා කියන්නේ වැඩ කරනවා. මේ ඉල්හදා කියන එකේ තා ඉවත් කරාම ඊට පස්සේ භාවිතා කරන්නේ මොකක්ද? ඉල්හදා කියන එකේ තා ඉවත් කරලා අපි චියෝ තමයි එකතු කරන්නේ. එතකොට ඉල්හා චියෝ.
වැඩ කරනව නේද? වැඩ කරනවා කියලා දැකත් අපි අහනවා. ඔයා වැඩ කරනව නේද අද? ආසංකසී ඉල්හචියෝ අසංක මහත්තයා වැඩ කරනව නේද? ඒ කියන්නේ වැඩ කරන දිහා බලාගෙන අපි නිකන් අහනවනේ ඒක තහවුරු කරගන්න. ඔයාලා එදිනදා ජීවිතෙත් අර ඒ වගේ දෙයක් භාවිතා කරනවනේ ඒ වගේ දේවල්. අන්න ඒකම ගන්න ඔලුවට. ඒකෙම මේ කොරියානු භාෂාවේ හැදෙන විදිය තමයි මම මේ නිපාත වලින් ඔයාලට කියලා දෙන්නේ. ඒ කියන්නේ ඒකෙම සිංහල අර්ථකථනය ඔයාලා ඔලුවට දාගෙන ඉගෙන ගන්නකො. මේක මෙතෙන්ට තමයි මේ භාවිතා කරන්න කියලා. එතකොට ඉගෙන ගන්න ලේසි. තුන්වෙනි උදාහරණය තියෙනවා හක්සෙන්. හක්සෙන් කියන්නේ ශිෂ්‍යයා කියන. එතකොට හක්සෙන් කියන එක දැන් මම කලින් කියලා දුන්නා. නාමපදයක් නම් සරයකින් නම් චියෝ අවසන් වෙන්නේ හල් කිරීමකින් නම් ඉචියෝ. එතකොට හක්සෙන් ඉචියෝ. හක්සෙන් ඉචියෝ ශිෂ්‍යෙක් නේද? පාරේ ළමෙක් යනවා දැකලා දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. පාරේ ළමෙක් යනවා දකින්න. එතකොට යාළුවෝ දෙන්න කතා කරනවා අර ශිෂ්‍යෙක් නේද? අර ඒක දැකත් ඒක තහවුරු කරගන්න එයාලා එහෙම කතා කරනවා. අන්න ඒ වගේ අවස්ථාවකට තමයි මෙන්න මේ චියෝ කියන නිපාතය භාවිතා කරන්නේ. චගොප්ජනල් චොන්රිහාගෝ ඉච්චියෝ. චගොප්ජනල් චොන්රිහාගෝ ඉච්චියෝ. ඒ කියන්නේ මොකක්ද? සේවා ස්ථානය පිරිසුදු කරමින් නේද ඉන්නේ. අර දැන් ඉත්ත කියන්නේ තියෙනවා නැත්තම් ඉන්නවා කියන එක ඒකටම චියෝ ආවම ඉන්නවා නේද? සිදු කරමින් නේද ඉන්නේ. ඒකම තමයි මේ ඉතින්. ඉන්නවා නේද නැත්තම් නේද ඉන්නේ. ඒ කියන්නේ සේවා ස්ථානය පිරිසුදු කරමින් නේද ඉන්නේ කියලා මේ අහන්නේ. එතකොට ඉත්තා කියන එකට මේ චියෝ ආවම ඉච්චියෝ. සිදු කරමින් නේද ඉන්නේ. තේරුණා නේද? අර ඒ කියන්නේ ඒක දැකත් ඒක තහවුරු කරගන්න අහන අවස්ථාවක් තමයි මේ උදාහරණයකට මම අරන් තියෙන්නේ. දෙවෙනි උදාහරණය තියෙනවා. අසංක සීනන් ශ්‍රී ලංකා සරංචියෝ. අසංක සීනන් ශ්‍රී ලංකා සරම්චියෝ. අසංක මහත්තයා ශ්‍රී ලාංකිකයෙක් නේද? ඒ කියන්නේ ඔයා හිතන්න දැන් ආයතනයේ ප්‍රධානියා රැස්වීමකදී අහනවා අසංක මහත්තයා ආයතනයේ ප්‍රධානියා දන්නවා යා ශ්‍රී ලාංකිකයෙක් කියලා. හැබැයි අර ඒක නිකන් තහවුරු කරගන්න වගේ අවස්ථාවේදී අහනවා අසංක මහත්තයා ඔයා ශ්‍රී ලාංකිකයෙක් නේද? අසංක සීනන් ශ්‍රී ලංකා සරම්චියෝ. අසංක මහත්තයා ශ්‍රී ලාංකිකයෙක් නේද? හරි. ඉතින් එතකොට දැන් ඔයාලට තේරුම් යන්න ඕනේ මේ ඕ හේ නොත්ත කියන්නේ සිදු කර තබන්න කියන අර්ථය ගන්න භාවිතා කරන නිපාතයන්. මේ චියෝ කියන්නේ දන්නා දෙයක් නැවත තහවුරු කර ගැනීමට භාවිතා කරන නිපාතයන් කියලා. ඉතින් මේ විදිහට තමයි අද ව්‍යාකරණ දෙක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ආයෙත් දවසක අලුත් වීඩියෝකින් ඔයාලා ගාවට එනකම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මම ශාන්විත් කොරියා.